කොහොමද කොහොමද අපි මේ ඉන්නේ හපුතලේ වටේට පොඩ්ඩක් මීදුම් මෙහෙම බාලා අපි දැන් මේ හපුතලේ ඉඳන් අපි යන්න යනවා බම්බරකන්ද දියැල්ල බලන්න. කොළඹ ඉඳන් එන අයට නම් ඉතින් හපුතලයට එන්න උවමනාවක් නැහැ. අපි වෙන ගමනක් ආව ගමන් තමයි බම්බරකන්ද දියැල්ල බලන්න යන්න හදන්නේ. වෙලාව 5:50යි. එනකොට බලන්නකො වටපිටාවේ එළිය. ඔය හපුතලේ බෙරගල පල්දුම් මුල්ල කියන මේ හරිය මාරම ලස්සනයි. එක පැත්තකින් හොඳ විව් එකක් එක්ක අනිත් පැත්තෙන් කඳු කොළපාට වටපිටාවක් තමයි තියෙන්නේ. මාරම ලස්සනයි මේ පාර. ඕගොල්ලෝ බඹරකන්දේ යනවනම් ඕගොල්ලොන්ට කළු පහනට ඇවිල්ලා යකාගේ පඩිපෙළ යන පාරේ තමයි යන්න වෙන්නේ. ඒ පාර මුල් හරියේ කැඩිලා තිබ්බට ඊට පස්සේ කොන්ක්‍රීට් පාරක් තියෙන්නේ. කොන්ක්‍රීට් පාරේ උරුණාට පස්සේ හොඳ කාපට් පාරක් තියෙනවා. බබරකන්ද දියැල්ලට යනකම්ම හොඳ කාපට් පාරේ ඔයගොල්ලන්ට යන්න පුළුවන්. කළු පහනින් හැදලා යන මේ පාර මාරම ලස්සනයි. තනිකර ගස් අස්සින් සමහර තැන්වලින් බබරකන්ද දියැල්ල පේනවා. උඩට යද්දී පොඩ්න් තැන්න ජාතික වනෝද්‍යානෙ පේනවා. හරිම ලස්සන පාරක් මේ පාර. මේ පාරේ දිගටම යද්දි තමයි අපි හැමෝම දන්න යකාගේ පඩිපෙළත් හම්බෙන්නේ. මෙන්න මෙතනට තමයි බබරකන්ද හොඳටම පේන්නේ. මෙතන ඉතින් නැවතිලා ෆොටෝස් එහෙම ගහලා ඔයගොල්ලන්ට අහපුව ගමන පටන් ගන්න පුළුවන්. පේනවනේ පිටිපස්සේ මොකද්ද තියෙන්නේ කියලා. මේ තමයි ලංකාවේ උසම දියැල්ල. දැන් මං ඇවිල්ලා තියෙන්නේ අපේ ගමන පටන් ගන්න තැනට. මේ හරියේ හදන ගමන් තියෙනවා. මේ මෙතන පඩිපෙළෙන් තමයි අපිට පල්ලෙහාට යන්න තියෙන්නේ. එහෙනම් ඉතින් අපි යමු. Google Map එකේ මෙතන ලොකේෂන් ඔක්කොම පින් කරලා තියෙන නිසා ඕගොල්ලොන්ට මෙතන හොයාගන්න නම් අමාරු වෙන එකක් නැහැ. මේ තියෙන පාර දිගේ දිගටම ගියාම ඕගොල්ලන්ට බබරකන්දට දියැල්ලට යන්න පුළුවන්. ටිකට් එකක් එහෙමත් ගන්න තියෙනවා. මේ පාරෙන් දිගටම ගිහින් ඕගොල්ලන්ට ලංකල්ල එහෙමත් බලන්න යන්න පුළුවන්. ආවා බබරකන්ද දියැල්ලට. මෙතන නම් හරි නියමයි පුටු හදලා තියෙනවා කට්ටියට. පුටු වගේක් තියෙනවා. මෙතන ඉඳගෙන ඉන්න උලුවන් බබරකන්ද දියැල්ල දිහා බලාගෙන. බලන් ඉන්න ලස්සනයි.
යම්මෙමු. පීස්.